එලෝ බොයිස් ඉතින් ගේම් මේ අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔඩිටීස් කියන්නේ. ඉතින් ඔයාලා ඉස්සරලාම ගේම් එකට වහම මෙන්න මෙතන ලොකේෂන් එක. මේ ලොකේෂන් එකේදී ඔයාලට මෙන්න මෙතන ඩයල් එකක් ඉන්නවා. ඩයල් එක එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිටුරු ගොඩක් අස්සේ ඔලුව ගන්න ඉන්නවා. ඌ එළියට ගත්තාම උත් එක මචං කතා කරන්න පුළුවන්. හරිද? ඒ කතා කරපුවාම උඹලට මේ ඔඩිටීස් ගැන කියලා දෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔඩිටීස් ගැන කියලා දෙන ඊට පස්සේ උඹලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට බෝ එක අරගෙන ෆයර් එකකින් මෙන්න දැන් තියෙනවා මීව දැන් මේක නැති කරන්න බෑද බං? ඒක නැති කරන්න බෑ. හරි කවන්න අපි යන් මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. හරිද? මෙන්න මේ ගහ ගාවට මේ මොකද නැති කරන්න බෑ නේද? හරි මෙන්න මෙතෙන්ට ගියාම මෙන්න මෙතන තියෙනවා මීව දෙයක්. මේ මීව දෙක බෝයිකින් ෆයර් එකකින් තියපන්. හරිද? ඊටස්සේ ගහ ගාවට ගිහිල්ලා දැමන්ලා මේ ගන්න පුළුවන්. හරිද? හරිද? ඊටස්සේ ආපහු අතෙන්ට යන්න ඕනේ. හරිද? අතෙන්ට ගියපුවාම මුට බම් මේ ඔඩිටීස් සබ්මිට් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඇක්ටිව් කරලා ඔයාලට මෙන්න මේ පණේකා ෆෑන් කියන එකක් ගන්න පුළුවන්. හරිද? මේක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක අප්ඩේට් කරගන්න ඕනේ. අප්ඩේට් කරලත් නැත්නම් මේක අලුත් account එකක්. හරිද? account එකක් කරලා වීඩියෝ දාන්නවා. අප්ඩේට් කරගමු. nameless sword එකත් අප්ඩේට් කරලා හරිද? ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට තව කියලා දෙනවා මේ ඔඩිටීස් තියෙන්නේ කොහෙද? ඒවා ගන්නෙ කොහොමද? එක එක ඔඩිටීස් ගන්න තියෙන්නේ එක එක විදියට. ඉතින් මේ Queen Hay කියන map එක වගේම තව Kaifan කියලා තව map එකක් තියෙනවා. මේ map එකේ ඔඩිටීස් තියෙනවා. ඔක්කොම ඔඩිටීස් ගන්න විදිය නම් මට කියලා දෙන්න බෑ. ඉතින් Kaifan කියන map එකේ නම් ගොඩක් තියෙන ඔඩිටීස් මේ නිකන් මෙතෙන්ට ගිහපුවාම ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔඩිටීස් වර්ග. හරිද? map දෙකේම මේ තියෙන ඔඩිටීස් තියෙන තැන්. හරිද? මේ තියෙන්නේ Queen Hay map එකේ. මේ තියෙන්නේ Kaifan map එකේ. හරිද? හරි අපි බලමු පළවෙනි ඔඩිටීස් එක. මේ තියෙන පළවෙනි ඔඩිටී එක ගන්න විදිය. හරිද? ඉතින් මෙතන ඉඳන් කරන්න තියෙන්නේ මම මේ කියන විදියට ඔයාලට වැඩේ කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. මෙන්න මේ වගේ මලක් තියෙනවා. හරිද? මේ මල ගාවට යන්න ඕනේ. හරිද? මේ මල ගාවට යන්න කලින් මේකේ සමනල් ජවුලක් ඉන්නවා. දැන් මේ මල ගාවට ගියම විස වෙනවා මේ සමනල් රංචුවක් ඉන්නවා. හරිද? මේ සමනල් රංචුවට මචං ෆයර් එකකින් තියන්න ඕනේ. හරිද? නැත්තම් මේක ගන්න බෑ. මේ මල විස වෙනවා. මෙන්න මේ විදිහට ෆයර් එකකින් තියලා බලට අර මල ගන්න පුළුවන්. ඉතින් මේකත් ඔඩිටි එකක්. හරිද? බලාගෙන ගන්න මේකේ මේ වගේ සමනල් රංචු දෙකක් තුනක් තියෙන මලුත් තියෙනවා. ඒකෙදී හැම සමනල් රංචුවකටම තියන්න ඕනේ නැත්තම් විස වෙනවා. හරිද? මේ තියෙන කලින් දෙන්න මේකත් නිකන් බලාගෙන යන්න ඕනේ. මෙතන තියෙනවා තව බිම් මලක්ද මොකක්ද? හරිද? මේකේ බම් මේ පේන්නේ නැහනේ. හරි. මෙන්න මේ උඩ තියෙනවා. පේනවද? මෙන්න මෙතන උඩ තියෙනවා නිකන් මේ දිලිසෙනවා වගේ නිකන් රතු පාට එකක්. මේ මල ගාවට ගිහිල්ලා මේක හරියටම අර මේක උඩ පයින්න ඕනේ. එතකොට එතන තියෙන ඔය ටික ගන්න පුළුවන් ඔයාලට. පේන ඇති පියාඹන කලාමැදිරි එක්ක ඉන්නවා. මූ ඉස්සරලාම මූ ළඟට ගිහිල්ලා මෙන්න මෙතන ඔබ්සර්ව් කරන්න ඕනේ. ඔබ්සර්ව් කරාම මෝ පියාඹලා වෙන තැනකට යනවා. හරිද? බලන්න ටක් ගාලා යන තැන. හරිද? ඒ විදිහට මෙතෙන්ට ගියපුවම මෝ අල්ලගත්තාම ඇල්ලෙන්නේ නැහැ. මෝ අල්ලගත්තාම මෙතන ඊළඟ ටික වලට ගන්න පුළුවන්. මේ ගල් වලට කඩුවෙන් ගහන්න පුළුවන් ඔයාලට. මේ ගල් වලට කඩුවෙන් ගහලා ඔයාලට එතනක් තියෙනවා සතෙක් ඌවත් ගන්න පුළුවන්. ගල් ගොඩ වගේ තව මුට්ටි ගොඩවලුයි ලී පෙට්ටි ගොඩවලුයි තියෙනවා. ඒ වගේම ඔයාලට මේ සතව හොයා ගන්න පුළුවන්. Kaifan කියන map එකේ ඔඩිටීස් ගන්න ලේසි. හරිද? මෙන්න මෙතන ඔඩිටි එකක් තියෙනවා. මේ තියෙන Kaifan map එක. මෙතන තියෙන ඔඩිටි එක. මේ වහල් උඩ තුලක් තියෙනවා. වහල් උඩ යනවා.
The raw and processed Romania have very different effects. I'll write them down first, then ask Not in the Kita kena gambar distillery dia here. lah. Hari. Fine. After the Rumah Romania Let's rumah check kena how the gambar tadi. Riemannia BA is Ahli soaking. udah. Oh, meeting ni kan. මේක මෙන්න මේ විදිහට ගියාම Python map එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් ඔය ටි අර වගේ මේ දුක් විඳින දෙයක් නැහැ. හරිද? මෙතන තිබ්බ මලේ අර මං කලින් කිව්වා වගේ මේ මලේ සමනල රංචු 3ක් දුකද හිටියා. හරිද? මට මතක විදිහට 3ක් දුකද හිටියා. ඒකයි අන්න අතන ඉන්නවා තව එකක්. ඒකයි හරිද? දෙක විතරක් බැරුණා මං ඊපස්සේ ගියා ළඟට මට විස වුණා. හරිද? ඔය වෙනවනේ. මට හිතෙන්න විස හරිද? මේ මං ඊපස්සේ ගියා මේ ඉන්නේ තව එකක්. එන හැටි ඔය තුනටම විතර පස්සේ ඔයාලා මල ගන්න පුළුවන්. තුනයි තමයි උඩින් ඉන්නේ. ඊට වඩා ඉන්නේ සමනල රංචු. අපි යමු OD සබ්මිට් කරන්න තියෙන තැනට. මෙන්න මේ විදිහට රිපෝට් එකම හරියට රිපෝට් වුණා. අපි යමු OD තැනට. ini udah submit kan karena mangkali memberikan apa dan udah doa ini kata orang nona saya submit udah disk kita submit udah disk yang ada memang udah disk submit කරලා මෙන්න මේ පුරවන්න දැන් අර account එක දැක්කවලා මෙන්න මේ මුල දිහා තිබ්බේ මෙන්න මෙතන හරියද මෙන්න මෙතන තියෙනවා skill එකක් හරියද skill එක මේ මොකක්ද කියලා මට මතක නෑ හරියද එතන ඔයාලට මේ ඔයාලා එතන උඩින් ස්ටඩි සබ්මිට් කරලා නැත්නම් එතන ඔයාලට පෙන්නනවා තියෙන ස්කිල් එක. මට ඕක මතක නැහැ මොකද්ද තිබ්බේ කියලා හරියද? මේ කොහමද ස්කිල් එකක් මෙතන තියෙනවා හොඳ ස්කිල් එකක්. මම අර මේවා තුන ආයෙ දැම්ම මේ තියෙන්නේ මේවා ඉතින් බලා ගන්න පුළුවන් හරියද තියෙන තැන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිල්ලෙන් නම් සෙට් එක නම් බයි බයි එනකොල්ල පියා.